ආදරණීය අම්මා ඇස් පියාගත්තොත් නිින්ද යන්නේ නැද්ද ඇස් අඩවන් කරගන්න මට මෙතන ඉඳින කට්ටිය පේනවා මේ කට්ටිය 1 2 3 කියලා කතා කරනවා ඇස් අඩවන් කරලා ඒ රත්තරන් අම්මගේ ඇස් දෙකට ඔයාලගේ හදවතට ඇස් දෙකෙන් පේන විදියට අම්මගේ හදවත ඔයාලගේ හදවතට අම්මගේ රූපය ගන්න පුරුදු ඇස් පියාගන්න එපා මගේ රත්තරන් නිින්ද යනවා 1 2 3 මැද දෙලේ චූටි පුතා ඔයා ගොඩක් ඇස් පියන්න එපා ඇස් අඩවන් කරගත්තාම පස්සේ ලෝකේ අඳුර වෙනවා ඒතර වාගේ මනස සංසුන් වෙනවා බැට් එක කරන කොල්ලගේ උඩට ගහන්න එපා මනසෙන් බෝල ගන්න ගිහිල්ලා මං කියන්නේ ආදරණීය අම්මයි අප්පච්චි ඔයාලගේ ඉස්සරහ දැන් ඉන්නවද හයියෙන් සාදුකාරයක් දෙන්න පුතේ අප්පච්චි අම්මයි දැන් ඔයාලගේ ඉස්සරහා ඉන්නවා නැවතත් සාදුකාරයක් දෙන්නකෝ එහෙනම් ඔයාලා දසකට මාසයක් අම්මා කුසේ තියාගෙන හැදුවා ඔයාලගේ අත්දැකීමෙන් දන්නවා මොකද ඔයාලට නංගිලා මල්ලිලා එක්ක කට්ට බොහොමයක් ඇති නැත්තම් ළඟපාත ගෙවල් වල හරි මව් කුසක් දරාගෙන අම්මා කෙනෙක් දකින්නට ඇති. ගමනේ ලීලාව බොහෝම හිමි. හයියෙන් යනවද? යනවද? බොහෝම හිමින් දාන්නේ. අපි මේ මැඩම්ලා අක්කලා හැම දාන අඩියුස පේනව නේද? හයියෙන් දානවනේ උඩට උසල දානවද? දැකලා තියෙනවද? අම්මා ඒව දානවද? අම්මා ඒව දාන්නේ ඇයි? වැටුනොත් එහෙම මගේ කුසේ ඉන්න දරුවට හානියක් වෙන්නේ. ආස කරන දේවල් කන්නට හිතුණාද අම්මා කනවද? කො බලන්න නංගිලා මල්ලිලා ඉන්න කට්ටිය අත උස්සන්න බලන්න. නංගිලා මල්ලා ඒකත් මතක නැහැ. අත උස්සන්න උඩට. ගොඩක් අය තියෙනවා. එහෙම කරන්නේ ඇයි? ඒ අම්මා දරුවට තියෙන ආදරේ හිතනවා. බාර වැඩිද දන්නේ? ඉතින් ඒ ආදරණීය දුවේ පුතේ එයා මහත්පත දාන්න. ඒ ආදරණීය අම්මගේ ගුණ ගායනා කරන්නේ මම මේ කියන කවියක් පාසා අවදියෙන් ඉන්නවා නම් අම්මා ළඟ ඉන්නවා නම් අප්පච්චි ළඟ ඉන්නවා නම් කවිය අවසානයේ හයියෙන් සාදු කියන්නේ මොහාලි ගැලෙන්න තුමට වැටෙනවා. හරිද? හරි එහෙනම් අපි ඒ අම්මගේ අප්පච්චිගේ ගුණ අහගමු. අඩවන් නොදෙනදී හදවතේ අප්පච්චිගේ අම්මගේ රූපේ හදවතේ මවා ගන්න. දස මාස කුස ධාරා මේමා බිහිකල මාගේ අම්මා කුසේ හොවා සිටි විටදී සෙනෙහස ඔබේ සතුට මම
තිබුණේ මාගේ පියා සීලවන්ත උපාසක අම්මලාට උපාසක මහත්තුරුන්ට කියපු දේ අමතක වුණා පැටියෝ හයියෙන් සාදු කියලා නිින්ද කැඩෙන්නට ඕන අම්මට පින් දෙන්න ඕන අප්පච්චිට පින් දෙන්න ඕන හයියෙන් සාදු කියන්නේ විදුමක් නෑ කැවෙන්නේ ඇවිද්දේ නෑ අම්මා කැමති වුණත් මට සැරදේ කැවේ නෑ අම්මා ගමන කැමති වුණත් නොගිය මගේ අම්මා මගේ මුහුණ බලන්න කල මැන සිටියා අම්මා හරිම කීරෙන් ඔබට මා මුලදින් කවි බොම දැතම නලලේ තබලාප හැම දෙනම සාදු කියන්නට නැරයුම දුන්නා මම අමතක වෙන්න බෑ. එතකොට මං හිතන්නේ ඔයාලා මගෙන් ඈතට ගිහිල්ලා කියලා. එහෙනම් ඒ ආදර අම්මා චූටි පුතේ බොහොම දුක් මහන්සියලා තමයි අපි කුසේ තියාගෙන හැදුවේ. ඒ කුසේ තියාගෙන හදලා අවසානයේ අම්මා අපි බිහි කරන්නට මෙන්න මේ වගේ වෑයමක් කරනවා. දාදුක් දමා මෙලොවට බිහි කළ මගේ අම්මා දීවන විට වේදනාව අපමණ විඳී අම්මා මට තිබූ ආදරය නිසා දුක් නොවූ මගේ අම්මා බිහි කළ පසු මුව සිපගත් සෙනේ ගඟුල මා බිහි කළ දින මාව බලන්න පියා මොනවද මට අරන් එන්නේ සිත සිත රෙදි පිරිටික මල්ලේ හොවා බලන්න පියා
කියලා කිව්වා මට කියන්නේ අම්මා කිව්වා මට අම්මා පින්බර පුතුනි බිමන දනගා ගෙන ඔය ලෙස වැතිරුනේ ඕම අසෝබන ලෙසට එපා ඔබ හැසිරෙන්න අම්මගේ තාත්තගේ එහෙනම් චූටි මනසට පරමැදිය කියලා මම හිතනවා. පැයකට ආසන්න කාල සීමාවක් ඒකාකාරී හිටපු නිසා මමත් ඔය කාලේ පහු කරපු නිසා ඒ රත්තරන් අම්මගේ රත්තරන් අප්පච්චිට උපනුපන් සංසාරේ අපේ ආදරණීය අම්මා වෙලා ඉපදෙන්නට කියලා පැතුම් ප්‍රාර්ථනා ගුණ කරමින් අවසානයේ මෙතේ බුදුන් දැක නිවන් දකිනා කාලයක් ඇතිවේ නම් සසර භව ගමනේ කිසිදු අකල් මරණයකට ගොදුරු නොවේ සාංශාරික සැපැත්තා වූ දුන්නි වෙනින් සැනසීම ලබන තෙක් ඒ ආදරණීය මෞස්සිනයාස ඒ ආදරණීය පිරිසෙනයාස සසර වසනා පුරා අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අම්මට ඉස්සල්ලා පින් දෙමු ඊට පස්සේ අප්පච්චිට ඉස්සල්ලා පින් දීලා සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරලා මේ වැඩසටහන අවසන් කරමු. දැන් කියන කවියක් ගානේ හයියෙන් සාදු කියන්න ඕනේ මේ ඔයාලගේ ආදරණීය අම්මලාට අප්පච්චිලාට දෙන පුණ්‍යානුමෝදනාව නිසා. दात मत कुसदारा भी कलमे देवर निदेवारा
රණින් වරණ සලසාගත සරසන්නේ වඩන් නුර හිසට මාගී කියමින්නේ නුදු සැපක් අම්මාප නොම දන්නේ බුදුන් දැක නිවන් දකින්නට ඒ දසකට මාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරපු ආදරණීය අම්මා දැන් පුතේ ඔයාලගේ ඉස්සරහා ඉන්නවා. අඩවන්නෝ දෙනෙක් හෝ දැස් පියාගෙන හරි ඒ අම්මගේ කකුල් දෙක අල්ලලා වදින්න මගේ පුතේ. ඒ අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා මගේ රත්තරන් අම්මේ ඒ අම්මා දීපු රත්තරන් කිරිවලට මම කවදා කෙසේ හෝ ණය ගෙවනවා. මේ උතුම් වූ පසළොස්වක පොය දවසේ බුදුහාමුදුරුවෝ වැඩි දවසට පෙර දවසේ අපි උණු පොරොන්දු ජීවිත කාලෙට ආදර අම්මාගේ ආරක්ෂා කරනවා කියන පොරොන්දු ජීවිත කාලෙටම රකින්න. ඒ අම්මා දීපු කිරිවලට මම ණය ගෙවනවා. රත්තරන් අම්මගේ ලයට පුරුදු වෙලා දෙතනෙන් කිරිබීපු චූටි කාලේ වගේ ඒ චූටි පුතා ඒ චූටි දුව රත්තරන් අම්මා මේක පුරාවට මගේ හදවතේ තියාගෙන මගේ ලය මඩලේ තියාගෙන ඒ අම්මා මං චූටි කාලේ රැකුවත්තා හා සමානව රැකගන්න. එහෙනම් චූටි පුතේ චූටි දුවේ ඒ ආදරණීය අම්මගේ දෑත නළලේ තියාගත්තු දෑත ඒ රත්තරන් අම්මගේ කකුල් දෙකෙන් තියන්න පුතේ වුණා. දැන් ඒ ආදරණීය අම්මට මේ උතුම් පොය දවසේ අපි වන්දනා කරමු. දස මාසේ උරේ කත්වා පොසේ සියුද්දී කාරණා ඒ වගේම යාළුවගේ ආදරණීය අප්පච්චි දැන් රිලැක්ස් වෙන්න සාමාන්‍ය විදිහට ඉන්න. ඒ වගේම යාළුවගේ ආදරණීය අප්පච්චි වල චූටි කාලේ අප්පච්චිගෙන් කිරි බිවෙන්නේ නැහැ තමයි. ඒ වුණාට අප්පච්චිගේ දහඩිය තමයි ලේ තමයි දහඩිය බවට පරිවර්තනය වෙලා දෝර ගැදුවේ. ඒ අප්පච්චිගේ දහඩිය සුවඳ තමයි අපේ ජීවිතේ ජීවත් කරගන්නේ. ඒ රත්තරන් අම්මගේ කුසට අපි කියපු දවසේ ඉඳලා මණිකක් රකින්න නාග රාජෙක් වගේ අපි ආරක්ෂා කරලා අපි පෝෂණය කරලා අද ඉස්කෝලේට දාලා අප්පච්චි බලාපොරොත්තු වෙන පුතේ ඔයාලා සමාජයේ ලෝකයේ හොඳ දරුවෙක් කරන්නට මගේ පුතා තමයි බැංකුවේ වැඩ කරන්නේ, මගේ පුතා තමයි පොලිසියේ වැඩ කරන්නේ, මගේ පුතා තමයි හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා. මගේ පුතා තමයි ඉගෙනගත්ත පාසලෙම උගන්වන්නේ. මගේ පුතාට හොඳ තැනක ඉන්නවා කියන එක දකින්න එක තමයි ඒ අම්මගේ අප්පච්චිගේ බලාපොරොත්තුව. ඒ දේ ඔබ සිදු කරා නම් පුතේ ඔබ දීපු කිරට කාපු මතට කවදාවත් නැහැ. ඒ විතරක් මදි. ඒ දින සමදා ජීවිතේ දින කාල ආරක්ෂා කරන්න ඕන.
එසේ ආරක්ෂා කරගත්තු අප්පච්චි කොහොමද අපි පෝෂණය කරන්නේ? හේනේ පැලේ නිදි මර පැල් රැකලා
ඒ ආදරණීය අපච්චිගේ ආදරණීය පියාණන් වහන්සේට වන්දනා කරන්න නැවතත් පුතේ දෝත නලවේ තියලා වැඳගන්න. චූටි කාලේ ඔයා ඇවිදිනකොට අතින් අල්ලගෙන මේ ලෝක වටේ සක්මන් කරමින් පරිසරයේ සුන්දරත්වය කියාපාමින් ඒ චූටි මනසට කවි කතන්දර කියමින් ලෝකයේ තියෙන ධර්මතාවයන් හොඳ නරක කියා දෙමින් අපේ මනස බෑදෝ මුල්ම ගුරුවරයාත් අපේ ආදරණීය අම්මා අප්පච්චි. මම මුලින් සඳහන් කරන ආදරණීය පුතේ අප්පච්චි අපේ කිරිදුන්නේ නැහැ තමයි. ඒ වුණාට බලන්න ඔයාගේ ආදරණීය අප්පච්චි රත්තරන් අත් දෙක පොඩ්ඩක් මොනේ තියලා. ඒ රත්තරන් අප්පච්චිගේ කොස් කට්ටකට සමාන අත් දෙකක් අප්පච්චිගේ තියෙන්නේ. අපේ අත්තරන් සිනඳ නෑ රත්තරන් පුතේ. ඒ ආදරණීය අප්පච්චි උදැල්ලට කැත්තට කය වෙහෙසවලා හේන කුඹුර කොටල තමයි අපි පෝෂණය කරන්නේ. සමහර කාලනීය අප්පච්චිලා උදේ 6ට ගෙදරින් ගිහිල්ලා හැන්දෑවේ ගෙදර එනකම් ඔෆිස් වල රාජකාරී කරලා මනසේ දහසක් දේවල් කියලා රාජකාරී කරලා රට නිවාස සේවයක් කරනවා තමයි. ඒ වුණාට ඒ හැම දෙයකම අවසාන බලාපොරොත්තු රත්තරන් පුතේ ඔයා ලෝකයට හොඳ මිනිස්සෙක් කරන එක. ඒ රත්තරන් අප්පච්චිගේ ඔයාගේ ඉස්සරහින් රත්තරන් අප්පච්චි ඔය දෑත නළලේ තියෙන දෑත ඒ රත්තරන් අප්පච්චිගේ කකුල් දෙකෙන් කියනවා පුතේ. හදවතේ රුවා ගනිමින් ආදරණීය අප්පච්චිගේ කකුල් දෙකේ ඒ දෑතම තියලා ඔයාගේ හුස්ම පුද අප්පච්චිගේ කකුල් දෙකට වදින්නට මගේ රත්තරන් අප්පච්චි මගේ රත්තරන් තාත්ති ඔයා මට කන්න දුන්නට ඔයා මාසෙම පෝෂණය කරාට උපනුපන් සංසාරේ මම ප්‍රාර්ථනා කරන්නේ මගේ රත්තරන් අප්පච්චි රත්තරන් තාත්තා මගේ ආදරණීය අප්පච්චි වෙන්න කියලා. ඒ රත්තරන් අප්පච්චිගේ රැකවරණේ උණුසුම හැමදාම ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අද අද්දක රළු වුණාට වේස මහන්සිල වැඩ කරාට රත්තරන් අප්පච්චි මම ලොකු මහත් වෙලා අප්පච්චිගේ දුක්ඛිත ජීවිතෙන් මාව ගලව ගන්නට මට අකුරු කරාට මාට කන්න දුන්නට ලෝකෙට හොඳ පුජ්‍යලෙක් සමාජයට දායාද කරාට අප්පච්චිට උපුරුපන් සංසාරේ අප කරගත්ත සියලු කුසල සම්භාර ධර්මයන් අත්පත් වෙන්නට ඕන. සසර වසනාතුරා නිවන් දකිනාතුරා මගේ රත්තරන් අප්පච්චිගේ රැකවරණේ යටතේ රත්තරන් අප්පච්චිගේ දහඩිය සෝද යටතේ හැදෙන්නට වැඩෙන්නට මම පාරමිතා ධර්ම පුරනවා. මගේ ආදරණීය අප්පච්චි අද වගේ දවසක මම ප්‍රාර්ථනා කරන්නේ මගේ රත්තරන් අප්පච්චි උපුරුපන් සංසාරේ මගේ අප්පච්චි වෙන්න කියලා. එහෙනම් තියාගන්න පුතේ. දැන් අප්පච්චිගේ කකුල. එහෙනම් අපි අප්පච්චිට වන්දනා කරමු. කවුරුත් හයියෙන් වන්දනා කරන්න. උද්දීකාරෝ අලිංගිත්වා yang hanya